හායි කොහොමද ඔයාලට ඔන්න මං අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් මං අද මේ ලෑස්ති වෙන්නේ මගේ ගමේ ලස්සන බලන්න ඔයාව එක්කගෙන යන්න. එන්නකෝ යන්න මාත් එක්ක. ඉතින් මගේ ගම ගැන කිව්වොත් මම ඉන්නේ සිංහරාජ කලවාන එන්ට්‍රන්ස් එකේ. සිංහරාජ වනාන්තරයට කිට්ටු නිසාමද මන්දා මේ අවුරුද්දේ වැඩි කාලයක් අපිට වැස්සම තමයි ඉතින් ලැබෙන්නේ. මේ දවස්වල නම් හැබැයි පට්ට පෑවිල්ල. ඉතින් අපේ ගමේ අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි තේ වගාව. හැම කෙනෙක්ටම වගේ පුංචි හරි තේ ඉඩමක් තියෙනවා. ඉතින් මේ ඉඩම් වල කැඩෙන දළු අඹරන්න ටී ෆැක්ටරි එකකුත් අපේ ගමේ තියෙනවා. මේ තමයි ඒ ෆැක්ටරි එක අපේ ගෙදරට පේන විදිහ. අපි හැමදාම දවස පටන් ගන්නෙ ෆැක්ටරි එකේ මැෂින් වල දඩිබිඩි සද්දෙත් එක්ක තමයි. අවුරුද්දේ හැම දවසකම වැඩ කරන මැෂින් වලට නිවාඩුවක් හම්බෙන්නේ සිංහල අලුත් අවුරුද්දට විතරමයි. ඒ දවස්වලට ඉතින් මුළු ගමම මාර විදියට පාළුයි. ඉතින් අපේ ගමේ රසම රස රජකහට හැදෙන්නේ මෙන්න මෙතන. ඉතින් මේ දවස්වල ඊශ්‍රායල් ඉරාන ගැටුමත් එක්ක අපේ තේ වලටත් පොඩි අවුලක් තියෙනවා. පොඩි කිව්වට ඉතින් පොඩිමත් නෑ. බලමු ඉතින් ඉස්සරහට. කඳු පාරේ තෙයිනේ සඳරේට සිනාසේ වේදනා සිතාරේ ඒ ගීතරාවේ සේවා ජීවිතේ පුරා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.